ඔන්න අද අපි ඔයාලට අයිටම්ස් 3ක් පෙන්වන්න තමයි යන්නේ. මුලින්ම ඔයා කුස්සිය වැඩ කරන්න ආස කෙනෙක් නම් උයන පියන වැඩ කපන කොටන වැඩ වලට ආස කරන කෙනෙක් නම් ඔන්න කිචන් නයිෆ් සෙට් එක රීස්ටොක් වෙලා තියෙනවා. මේක guys සුදු යකඩ ස්ටේන්ලස් ස්ටීල් වලින් නිර්මාණය කරන ලද පිහි කතුරු සෙට් එකක් රුපියල් 1050ක බජට් ප්‍රයිස් එකකට ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. මේක මුලින් වෙනවා මෙන්න මේ විදිහේ මැල්ලුම් කපන කතුර. ඊට පස්සේ ග්‍රේටර් එක ඊට පස්සේ මෙන්න මේ විදිය පාන් කපන පිහිය එළවලු කපන පිහිය දාන පැති මතක නෑ දැන් මට මේ තියෙන්නේ පළතුරු කපන පිහිය සහ මේ තියෙන්නේ මස් කපන පිහිය. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ විදිහට තමයි මේ පැක් එකේ මේ සෙට් එක එන්නේ. ඉතින් මේ ෆුල් සෙට් එක තමයි ඔයාලට රුපියල් 1050ක බජට් ප්‍රයිස් එකකට අපෙන් මිලදී ගන්න පුළුවන්. මේ ටික දැන් පස්සේ ඇසුරුම් කරගමු. ඊට අමතරව මූණේ හැඩේ නිවැරදි විදිහට පවත්වාගෙන යන්නේ ඒවත් කරක් නෙවෙයි. ඔයාලගේ බෙල්ල ඉන ප්‍රදේශයේ අත්වල මස් කකුල් වල කලව ආශ්‍රිත මස් ඒවැ මස් පිඩු වලට පොඩි තෙරපීමක් දෙන්න පොඩි ව්‍යායාමයක් දෙන්න පුළුවන්. මෙන්න මේ 3D මසාජ් එක අපි ආපහු ස්ටොක් එකට ගෙනලා තියෙනවා. මේක රුපියල් 590ක ප්‍රයිස් එකකට ඔයාලට අපි මිලදී ගන්න පුළුවන්. මේ 540යි කියලා ගහලා තියෙන කුෂි වරද්දලා මේ 590යි 9 වෙන්නේ සමහරට 4 වගේ ඉරලා තියෙන. 590ක බජට් ප්‍රයිස් එකකට ඔයාලට අපි මේ 3D මසාජ් එක මිලදී ගන්න පුළුවන්. කලින් තිබුණේ 600 ගානට. ඔන්න ඉතින් ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා. මේකත් තනි අයිටම් එක මිලදී ගන්නවා නම් පෝස්ට් හරහා ගෙන්න ගන්න පුළුවන් 280ක බජට් එකකට. කුරිය කරලා ගෙන්න ගත්තොත් රුපියල් 490ක බජට් එකක් 480ක බජට් එකක් මේකට යනවා. හරි. ඊට අමතරව guys මෙන්න මේ සපත්තු 12ක් දාන්න පුළුවන් shoe holder bag එක රීස්ටොක් වෙලා තියෙනවා. මේක හැබැයි මම නම් පාවිච්චි කරන්නේ සපත්තු දාන්න නෙමෙයි. මම මේක පාවිච්චි කරන්නේ අන්ඩර්ගාමන්ට්ස් දාන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට තමයි බෑග් එක එන්නේ. සාමාන්‍යයෙන් 24යි 24 වගේ සයිස් එකට තමයි මේ බෑග් එක එන්නේ guys මේ. එතකොට මේ කොන් හතරට ටිකක් හයිය ලොකු අයිටම්ස් හතරක් දාන්න ඕනේ. එක පැත්තකට රේන් කෝට් එකක්, ඩෙනිම් කලිසමක්, තාම මොකක් හරි හයිය කෑලි හතරක් දැම්මෙන් පස්සේ මේ බෑග් එක හොඳට මෙහෙම ඇදිලා හිටිනවා. මෙන්න මෙහෙම. එහෙම ඇදිලි හිටියට පස්සේ ඔයාලට පුළුවන් මේ කොටු වල ඔයාලගේ අන්ඩර්ගාමන්ට්ස් දාන්න පැන්ටිස් වෙනම, වෙස්ට් වෙනම, එතකොට මොනවාද? ස්කිනීස් වෙනම, ෂෝට්ස් වෙනම මෙහෙම ගානට දාලා ඔයාලගේ ඇඳ යට නැත්නම් අල්මාරිය උඩ වගේ මේක තියන්න පුළුවන්. එතකොට ඔයාලට මේක අවශ්‍ය වුණාම මෙහෙම බෲස් ගාලා ඇදලා ගත්තා. ඒ අයිනේ ෂිපර් එක කැරියා ඔයාලට අවශ්‍ය ඇඳුම ගරගත්තා. ඉතින් මෙහෙමයි දැන් මේක එන්නේ සපත්තු දාන්න. හැබැයි මම පාවිච්චි කරන්නේ අර වගේ වැඩකට. ඉතින් ඒ වගේ মালටි පර්පස් වැඩ ගන්න පුළුවන් සමහර අයිටම්ස් තියෙනවා. ඉතින් එන වැඩේටම අපි පාවිච්චි කරන්නේ නැහැ නේ. හැමදේම නේද එක එක වැඩවලට පාවිච්චි කරනවානේ. ඒ වගේ තමයි. අවශ්‍යයි නම් මේ පෙන්නපු අයිටම්ස් ඔයාලට පුළුවන් අපිට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට්ස් ගහලා එවන්නත් පුළුවන් වීඩියෝ එකේ මේ වැඩේ තියෙන සමහර වෙලාවට අයිටම්ස් වල ප්‍රයිස් වෙනස් වෙනවා ස්ටොක් අලුත් වෙද්දි. එතකොට ඒව බලා ගන්න පුළුවන් WhatsApp එක හරහා විතරයි. එහෙනම් අපිට WhatsApp message එකක් දාන්න.